ඉරානය. මේක පුදුම ඉතිහාසයක් තියෙන දේශයක්. නිකම් පුරාණ ශිෂ්ටාචාරයක සහ නිරන්තර පුනරුත්පත්තියක භූමියක් වගේ. අධිරාජ්‍යයන්ගේ සන්ධිස්ථානයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඒ නුනිමෙන පර්සියානු ගිනිදැල්ලේ කතාව ගැනයි. අනේ ඒ කතාවට හොඳම උපමාවක් තියෙනවා. ඒ තමයි අලු වලින් නැවතත් නැගි සිටි ෆීනික්ස් කුරුල්ලෙක් වගේ කෙනෙක්. ඇත්තටම ඉරානයේ නොබින්දන අනන්‍යතාවයයි ඔරොත්තු දීමේ හැකියාවයි ගැන කතා කරන්න මේකතරම් හොඳ රූපකයක් තවත් නැහැ. ඉතින් ප්‍රශ්නේ මේකයි කොහොමද එකම ශිෂ්ටාචාරයක් අවුරුදු 10 ගාණක් නොනැසී පැවතුනේ? ඊටත් වඩා වැදගත් දේ මීට අවුරුදු 500කට කලින් හැමදේම උඩු යටිකුරු කරපු ඒ තීරණාත්මක සිදුවීම මොකක්ද? අපි මේ ඓතිහාසික අභිරහස ටිකක් දිගහරින්නයි යන්නේ. හරි. එහෙනම් අපි කතාවේ පළවෙනි කොටසට යමු. ඒ කියන්නේ අවුරුදු 1500කට කලින් ඉරානිය මොන වගේද කියන එක. ඒ කාලේදී ඉරානිය කියන්නේ අධිරාජ්‍ය බලයයි සොරාස්ට්‍රියානු සදාචාරයයි එකට තුණු තැන. ඉරානයේ ඉතිහාසය හිතන මඩ වඩා ගොඩක් ගැඹුරුයි. බලන්නකෝ ඊළාම ශිෂ්ටාචාරයෙන් පටන් අරන් ඊට පස්සේ මීඩියානු, ඇකමේනිය, සසානීය අධිරාජ්‍යයන් දක්වා නූතන යුගයට එන්නත් කලින් එක දිගටම බලවත් අධිරාජ්‍යයන් බිහි වෙලා තිනවා. මේ අතරින් ඇකමේනී අධිරාජ්‍යය නම් නිකන් රන් යුගයක් වගේ. හිතන්නකෝ ඒ කාලේ ලෝකයේ තිබුණු ලොකුම අධිරාජ්‍ය මහා සයිරස් රජතුමා හරිම ඉවසීමෙන් පාලනය කරා. පළවෙනි ඩේරියස් රාජකීය මාර්ගය හදලා රටවල් සම්බන්ධ කළා. මේ හැම දෙයකම මධ්‍යස්ථානයේ වුණේ පර්සිපොලිස් කියන අති විශිෂ්ට නගරය. ඕන්ලි ජීවිතේ මඟ පෙන්වීම උනේ මොකක්ද දන්නවද? යහපත් සිතුවිලි, යහපත් වචන, යහපත් ක්‍රියා කියන සොරාස්ට්‍රියානු මූලධර්ම. ඊට පස්සේ එනවා සසානීය අධිරාජ්‍ය. ඔවුන් තමයි ඉරාන ශ්‍රී විභූතිය ආයමත් ගොඩනැගුවේ. ඒගොල්ලෝ කොච්චර බලවත්ද කිව්වොත් සියවස් ගානක් රෝමියයි බයිසෙන්ටියමයි එක කැරට කර හිටියා. ඇත්තටම මේක තමයි අන්තිම සොරාස්ට්‍රියානු සුපිරි බලවතා. හැබැයි ඉරානයේ පුදුමම දේ තමයි ඒකේ සංස්කෘතිය. ඉස්ලාමීය ආක්‍රමණයෙන් පස්සේ අරාබි, තුර්කි, මොංගෝලියානු පාලකයෝ ආවා ගියා. නමුත් පර්ෂියානු සංස්කෘතිය ඒක වෙනස් කරන්න බැරි වුණා. ෆාර්සි භාෂාව, ශානාමේ වීරකාව්‍ය, නවුරෝස් උත්සවය වගේ දේවල් දිගටම පැවතුණා විතරක් නෙවෙයි අන්තිමට ආක්‍රමණිකයන්ටත් සිද්ධ වුණා ඒ සංස්කෘතියට හැඩගැහෙන්න. නිගම් තමන්ව ආක්‍රමණය කරපු අයවම සංස්කෘතියෙන් ආක්‍රමණය කළා වගේ වැඩක්. හරි. දැන් තමයි අපි කතාවේ නාටකීයම හැරවුමට එන්නේ. ඉරානිය මුළුමනින්ම වෙනස් කරපු, නැවත නිර්වචනය කරපු ඒ තීරණාත්මක මොහොත. වර්ෂය 1501. මේ අවුරුද්දේදී ඉස්මායිල් කියන අවුරුදු 14ක කොල්ලෙක් ඉරානයේ ඉරණම සඳහාටම වෙනස් කරන්නයි සූදානම් වුණේ. පළමුණ ෂා ඉස්මායිල් එයාගේ කිසිල්බාෂ් රණශූරයෝ එක්ක ටබ්‍රීස් නගරය අල්ලගන්නවා. මේක නිකම් නගරයක් අල්ලගත්තා විතරක් නෙවෙයි මේකෙන් දේවල් දෙකක් වුණා. එකක් සියවස් ගාණක් කෑලි වලට කැඩිලා තිබුණ ඉරානය දේශපාලනිකව ආයමත් එකතු වුණා. දෙක ගැඹුරු ආගමික පරිවර්තනයක් හරහා ඉරානයට අලුත්ම අනන්‍යතාවයක් ලැබුණා. ඉතින් මොකද්ද මේ ආගමික වෙනස? ඉස්මායිල් රජු රටේ රාජාගම විදිහට ප්‍රකාශයට පත් කළේ 12 ෂියා ඉස්ලාම් කියන ශාඛාව. මේක නිකම් ආගමක් වුණා විතරක් නෙවෙයි ඉරාන ජීවිතයේ හදගැස්මම බවට පත් වුණා. ඒ වගේම ඔටෝමාන් අධිරාජ්‍ය වගේ සුන්නි මුස්ලිම් අසල්වැසියන්ගෙන් ඉරානියව සම්පූර්ණයෙන්ම වෙන් කරලා පෙන්වුවා. හොඳයි මේ අලුත් ඉරානයේ තවහරු කලේ මහා අබ්බාෂා රජතුමා. එතුමා ඒක කළේ කොහොමද? පියවරෙන් පියවර බලමු. මුලින්ම ගුලාම්වරු කියන පිරිසගෙන් බලවත් හමුදාවක් හැදුවා. ඊට පස්සේ අගනුවර ඉස්ෆහාන් කියන අලංකාර නගරයට ගෙන ගියා. ඔටෝමාන්වරුන් ගෙනුයි පෘතුගීසින් ගෙනුයි නැති වුණු භූමි ප්‍රදේශ ආයමත් අල්ලගත්තා. අන්තිමට 1673 මේ සුහාබ් ගිවිසුමෙන් බටහිර දේශ සීමා ස්ථිර කළා. ඇත්තටම අද අපි දකින ඉරානයේ දේශ සීමාවල අතිවාරම වැටුනේ එතනදී. හොඳයි. සෆාමිද්වරුන්ගේ ඒ ස්වර්ණමය යුගයෙන් පස්සේ ඉරානයේ ටිකක් අමාරු කාලයකට මුහුණ දුන්නා. එක පැත්තකින් රට ඇතුලේ ගැටලු, අනිත් පැත්තෙන් යුරෝපීය බලය එන්නෙන්නම වැඩි වෙනවා. අපි දැන් මේ කාල පරිච්ඡේදය දිහා බලමු. සෆාවිද්වරුන් සහ 20 වෙනි සියවස අතර කාලෙදී අෆ්ෂාරිඩ්, සන්ද්, කජාර් වගේ රාජවංශ එකිනෙක බලයට ආවා. මේ කාලේ තමයි නූතන ඉරානයට වේදිකාව හැදුවේ. විශේෂයෙන්ම කජාර් යුගය කියන්නේ ඉරානයේ බලය ටික ටික ගිලිහිලා ගිය කාලයක්. රුසියාවට කොකේසස් ප්‍රදේශය නැති වුණා. බ්‍රිතාන්‍යයට තෙල් සහ වෙළඳාම සම්බන්ධ වෙන ලොකු සහන දෙන්න වුණා. මේ විදේශ ආධිපත්‍යයට විරුද්ධව තමයි මිනිස්සු නැගී හිටියේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1905 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවය ඇති වෙලා ඉරානයේ පළවෙනිම පාර්ලිමේන්තුව බිහි වුණා. හරි. දැන් අපි එන්නේ 20 වෙනි සියවසට. මේක තමයි ඉරාන ඉතිහාසයේ නාටකීයම වෙනස්කම් සිද්ධ වුණු කාලය. නූතන රාජාණ්ඩුවකින් පටන් ගන්න දේවපාලන ජනරාජ්‍යයක් දක්වා ගිය ගමන.
මේ වෙනස තේරුම් ගන්න හොඳම විදිය තමයි පහළවි රාජවංශයයි ඉස්ලාමීය ජනරජයයි සම්සන්දනය කරන එක. බලන්න මේ පරතරය. ෂා රජුගේ දැක්ම වුණේ ලෞකික බටහිරකරණය වුණු රටක්. ආයතුල්ලා කුමේනිගේ විප්ලවීය දැක්ම වුණේ සම්පූර්ණයෙන් මීට විරුද්ධ දෙයක්. ඒ කියන්නේ ෂියා දේවපාලනයක් සහ අධිරාජ්‍ය විරෝධයක්. නායකත්වය, ආගමේ භූමිකාව, විදේශ සම්බන්ධතා මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතින් මේ ඉස්ලාමීය ජනරාජ්‍ය හැඩගැස්සුනේ කොහොමද? ඒකේ පදනම උනේ වෙලායිටි ෆැකි චීන මූලධර්මය. ඒ කියන්නේ උත්තරීතර ආගමික නායකයෙකුට පාලන බලය හිමිවීම. ඒ වගේම කුරිරු ඉරාන ඉරාක යුද්ධය නිසා ජාතික එක්සත්කමක් ගොඩනැගුණා. බටහිර රටවල් එක්ක න්‍යෂ්ටික වැඩසටහන ගැන ඇතිවුණු ගැටුම් මේ ජනරාජ්‍යයේ අනන්‍යතාවයේම කොටසක් බවට පත් වුණා. නූතන ඉරානයේ දිහා බැලුම පේන ලොකුම දේ තමයි මේ අභ්‍යන්තර ආතතිය. එක පැත්තකින් අනිවාර්ය හිජාබය, සදාචාර පොලිසිය වගේ දේවල් එක්ක තියෙන දේවපාලනය, අනිත් පැත්තෙන් වෙනස්සක් ඉල්ලන සමාජයක්. 2009-2022 වගේ අවුරුද්දවල දැවැන්ත විරෝධතාව, ඉහළ කාන්තා සාක්ෂරතාවය, ලෝකයේ දිහා බලන තරුණ පරපුරක්. මේ දෙක අතරේ තියෙන ගැටුම තමයි අද ඉරානයේ යථාර්ථය. හරි, අපි දැන් මේ විග්‍රහය අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අප මේ කතා කරපු හැම ඓතිහාසික සිදුවීමක්ම එකට එකතු කරලා නොනැසී පවතින ඉරාන අනන්‍යතාවය කියන මූලික තේමාවට ආයෙත් එමු. බලන්නකෝ අවුරුදු 2500ක් පුරා බලය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මුලින්ම හිටියා පුරාණ රජුන්ගේ රජු. ඊට පස්සේ ආවා සෆාවිද් සහ පහලවි ෂා. අද ඉන්නේ උත්තරීතර නායකයා. දේශපාලනයේ නිරන්තරයෙන්ම වෙනස් වුණා. හැබැයි මේ දේශපාලන වෙනස්කම් එක්ක බලද්දී සමහර දේවල් කවදාවත් වෙනස් වුණේ නැහැ. ඒව තමයි සංස්කෘතික අංග. පර්සියානු භාෂාව, නවුරෝස් අලුත් අවුරුදු උත්සවය, ෂානාමේ වීර කාව්‍ය, ඒ වගේම හාෆේස් සහ රූමි වගේ කවින්ගේ පද්‍ය මේවා තමයි පර්සියානු අනන්‍යතාවේ නොබින්දෙන නූල වගේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ කියමන. හාෆේස් සහ රූමි වැනි කවින්ගේ පද්‍ය අදටත් සෑම ඉරාන ජාතිකයෙකුගේම හදවතේ දෝංකාර දෙන්නේ මිය යාම ප්‍රතික්ෂේප කරන ආත්මයකට සාක්ෂියක් ලෙසයි. බලන්න පර්සියානු සංස්කෘතියේ තියෙන බලය කොයිතරම්ද කියලා. ඉතින් අධිරාජ්‍යයන්, ආක්‍රමණ, විප්ලව මේ හැම දෙයකින්ම බේරිලා නොනෑසී පැවතුණු ඉරානයේ මීළඟ පරිච්ඡේදය මොන වගේ එකක් වේද? ඒක තමයි මේ ඔරොත්තු දෙන සංකීර්ණ ශිෂ්ටාචාරය අපි හැමෝගෙම ඉස්සරහින් තියලා යන ලොකුම ප්‍රශ්නය.